පිටතින් පැමිණෙන රළු වචන හා අනවශ්‍ය ඇඟිලි ගැසීම් හමුවේ නොසැලී සිටීම සැබවින්ම කලාවක්. මෙය ඔබගේ මානසික නිදහස රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය කුසලතාවයක්. අන්න ඒ සඳහා යොදාගත හැකි ප්‍රවේශයන් කීපයක් මා දැන් ඔබට කියන්නම්. 1. යමෙක් රළු වචනයක් පවසයි නම් එය ඔබේ වරදක් නොවේ. ඒ ඔහුගේ චරිතය හෝ ඒ මොහොතේ ඔහු සිටින මානසික පීඩනයේ පිළිබිඹුවක් විය හැකි. ඔබ එය භාර නොගැනීමට තීරණය කරන්න. එසැනින් එහි බලය අහෝසි වේ. 2. රළු වචන පවසන අය බලාපොරොත්තු වන්නේ ඔබව කෝප ගැන්වීමට හෝ ඔබ ලවා යම් ප්‍රතික්‍රියාවක් කරවා ගැනීමටයි. ඔබ නිහඬව හෝ සංසුන්ව සිටීම මගින් එම උත්සාහය පරාජය කළ හැකි. ඒ මොහොතේ ප්‍රතික්‍රියා කරනවා වෙනුවට ප්‍රතිචාර දක්වන්න. ප්‍රතික්‍රියාව යනු කෝපයෙන් පිළිතුරු දීම හෝ ෂණිකව කෝපයෙන් හැසිරීමයි. නමුත් ප්‍රතිචාර යනු බුද්ධිමත්ව නිහඬ වීමයි. 3. අනුන්ගේ රළු වචන වලින් ඔබේ වටිනාකම මැනීමට ඉඩ නොදෙන්න. වීදුරුවකට කිසිවෙකු විසින් මඩ ගැසූ පමණින් ඇතුළත ඇති දියමන්ති මඩවන්නේ නැත. මඩ ඇත්තේ දියමන්තියට පිටතින් නැති වීදුරුව මතු පිට පමණයි. තමන් ගැන නිවැරදි අවබෝධය ඇති තාක් පිටතින් එන ඕනෑම ශබ්දයක් වැසි බිඳුවක් වැටි පිටතට ගලා යන ආකාරයෙන් බැහැරවන්නේය. මතක තබා ගන්න, ලෝකය පාලනය කිරීමට අපට හැකියාවක් නැති නමුත් ලෝකය අප වෙත එවන දේට ප්‍රතිචාර දක්වන ආකාරය පාලනය කිරීමේ පූර්ණ බලය ඇත්තේ අප සතුවය.